ආයිබෝන් ඉතින් හැමෝටම ඔන්න මම අද හදන්න යන්නේ සූරපරව් කිරිමාළු හොද්දක්. ඉතින් මමත් මේක මේ දෙවරි පාරට තමයි try කරන්නේ. ඉතින් මේ සූරපරව් කියන මාළුවා හැමතැනම හොයාගන්න නෑ. මේ දවස්වල නම් ඔන්න දකුණු පැත්තේ නම් තියෙනවා. හැම මාළු කඩේකම ගන්න පුළුවන්. ඉතින් මේ කිරිමාළු හොද්ද මම අද හදන්නේ අපි රැයට ඉන්දියාප්ප කන්න තමයි මේක try කරන්නේ. ඉතින් අපි බලමු එහෙනම් ඉතින් කොහොමද මේක හදන්නේ කියලා. මුලින්ම මම මේ විදියට හට්ටියක් අරගෙන ඒකට මුලින්ම දිය කිරි ටිකක් දාගන්නවා. ඊට පස්සේ කරපිංච ටිකක් මේ විදියට ඊළඟට කොච්චි ටිකක් එහෙම නැත්නම් මිරිස් ටිකක් රම්පකෝල ටිකක් මේ විදියට දාගන්නවා. මම සුදු ලුණු ටිකක් දාගන්නවා. ඊළඟට කපාගත්ත බී ලුණු ටික මේ විදියට මම දාගන්නවා. ඊට ඉතින් රස වැඩි වෙන්න ඕන කුරුඳු පැත්තකුත් එකතු කරා ටිකක් සරගතිය තියෙන ගම්මිරිස් ටිකක් දාගන්නවා. ඉතින් රුවාල් ටිකකුත් මම දාගන්නවා මේ විදියට. තුන පහ කොඩු ටිකක් දාගන්නවා මම මේ විදියට. මිරිස් කොඩු ටිකක් වෙන්න විතර දාගන්නවා. කා කොඩු ටිකකුත් දාගන්නවා මේ විදියට. ඊට පස්සේ ඉතින් තවත් ටිකක් රස වැඩි වෙන්න ඉතින් සියඹලා කෑල්ලකුත් එකතු කරනවා. ඔන්න ඉතින් ඊට පස්සේ තමයි මම මේ සුද්ධ කරලා ගත්ත මාළු ටික මේකට එකතු කරන්නේ. ඉතින් මාළු ටික මේකට එකතු කරලා ඇඳි මිටින් මේ විදියට පොඩ්ඩක් අපි කලවම් කරගමු. ගොඩාක්ම මේ කලවම් කරන්න යන්න බෑ. ඒකට මාළුවා පොඩි වෙන නිසා. ඊට පස්සේ අපි ලිප මේ විදියට ඔන් කරගන්නවා. ඉතින් මේක ටිකක් වෙලා වහලා තියමු අපි මේ විදියට. වහලා තියලා බලමු අපි තව ටිකකින් කොහොමද කියලා ගත්තේ. right ඔන්න මම දැන් එරියා අන්න බලන්න දැන් හොඳට දැන් කිරි ටික රත් වෙලා ඉන්නේ. හැබැයි මාළු නම් තව ටිකක් තැම්බිලා මදි. ඉඳ තව ටිකක් වෙලාවක් මම මේක මේ විදිහටම ලිපේ තියනවා. ඉතින් නැවත පොඩ්ඩක් බලනකොට ඔන්න ඔයාලට පේනවා දැන් නම් වතුර ටිකක් ඉඳිලා මාළු ටිකත් හොඳට තැම්බිලා. ඔන්න ඒ වෙලාවේ මම මේකට මිටි කිරි ටික එකතු කරනවා. දැන් මේ විදිහට මිටි කිරි ටික එකතු කරලා නැවත අපි මේ කිරි ටික හොඳට රත් වෙනකම් මේක ලිපේ තියන්න ඕනේ. ඔන්න දැන් නම් කිරි ටික රත් වෙගෙන එනවා. තව ටිකක් ඉතින් රත් වෙනකන් අපි මේක තියමු. හොඳට කිරි ටික නටන්න ඕනේ. ඔන්න දැන් හොඳට කිරි ටික නටනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි කිරිමාළු හොද්ද තියෙන්නේ සූරපරව් වලින් හදපු. ඉතින් අපි රැයට කන්න යන්නේ ඉන්දියාප්ප. ඉතින් මේ හන්දියේ නැන්ද කෙනෙක් ඉන්නවා. එයා මේ ඉන්දියාප්ප විකුණනවා. එයාගෙන් තමයි මේක අරන් ආවේ. ඉතින් එයා ගාව තියෙනවා රතුහාල් පිටි වලින් හදපු ඉන්දියාප්ප. ඉතින් ඒ නිසා අපි ඔන්න රතුහාල් පිටි වලින් හදපු ඉන්දියාප්ප ටිකක් මේ විදිහට ගෙනල්ලා ඔන්න මම පිඟානට මේ විදිහට දාගන්නවා. ඇතරම ඉතින් රතුහාල් පිටි වලින් හදපු ඉන්දියාප්ප වැඩි කන්නේ නැණි කට්ටිය. ඉතින් ඊට පස්සේ අපි හදාගත්ත අපේ කිරිමාළු හොද්දෙන් ඔන්න මාළු ටිකක් මම ඉස්සෙල්ලා මේ විදිහට මේකේ පැත්තකින් තියාගෙන ඊට පස්සේ මේ විදිහට හොඳට මම හොදි ටිකක් මේකට එකතු කරගන්නවා. එතකොට මට හොඳට රසට කන්න පුළුවන්. ඉතින් සම්බෝල ටිකකුත් දාගෙන දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ.